එතකොට මොකක් හරි ගැටලුවක් තිබ්බොත් කියන ඇහෙන්නේ නැහැ, පේන්නේ නැහැ, මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් කියන්න. හරි. දැන් මේ ටික ආයෙ කරන්නේ නැහැ. හරිද? මේ ටික කලින් වීඩියෝ එකේ තියෙනවා. හරිද? මේ ටික කියන්නේ මෙන්න මෙතන ඉඳන්. මේ අන්බැලන්ස් ෆෝල්ට් ඇනලිසිස් වල මේ සීක්වන්ස් යමුනාද, බැලන්ස් පොසිටිව් සීක්වන්ස් කියන්නේ මොනවද, බැලන්ස් නෙගටිව් සීක්වන්ස් මොනවද, සීරෝ සීක්වන්ස් මොනවද, ඒවා කලින් කරා. ඒවා දැන් කියලා දෙන්නේ නැහැ. එහෙම වුණොත් මුලින්ම යන්න බෑ දැන්. හරි. එතකොට ඒ ටික කලින් වීඩියෝ එකේ බලන්න. ඒ ටික අමතකයි නම්. මෙතනදී දැන් මෙතනදී අපි වැඩි ටික හරි මේ ගණන් කරේ. මෙතනදී ආපහු කතා කරා සීක්වන්ස් කම්පොනන්ට්ස් ඔෆ් ට්‍රාන්ස්මිෂන් ලයින්ස් කියලා. හරිද? ඒකත් කලින් වීඩියෝ එක කරලා තියෙනවා ඒකෙත්. ඒකත් මේ ආයෙ කියලා දෙන්නේ නැහැ. හරිද මෙතනදී. මේ ඕනෙ වෙන්නේ නැහැ. මේක ඕනනේ මෙතනදී මට දැන් මේ පාඩම කරන් යන ඕනනේ එකම දේ තමයි zero sequence, positive sequence, negative sequence කියන එක මතක තියෙන්නේ. එන ඕනේ unbalance fault එක දැන් 3 phase නේ. අතන unbalance fault එකත් phases තුනේම currents voltages එවනම තියෙනවා. එතකොට ඒ voltages ගත්තොත් ඒ unbalanced එක ලියන්න පුළුවන් equal කරන්න පුළුවන් මේ balanced positive එකකට plus balance negative එකකට plus balance 3 phase එක. balance මේ zero sequence එකකට. එතකොට මෙතනදී දැන් අපි ඉස්සෙල්ලාම ගන්න අපිට සර්කිට් එකක් දෙනවා. සිස්ටම් එකේ සර්කිට් එක දෙනවා. හරිද? ලොකු සිස්ටම් එකේ පවර් සිස්ටම් එකේ එකතොන්දර දෙනවා. හරිද? දුන්නේ ගමන් කරන්න මොකක්ද දන්නවද? දුන්නේ ගමන් කරන්න ඕනේ දැනට මෙහෙම කියන්නේ. දැනට මෙහෙම කියන්නේ මේ එක්සෑම් එකට ගියපු ගමන් මෙහෙම කරන්න එපා. නමුත් දැනට ඔයාලා පස්සේ දෙන එහෙම කරන්න ඕනේ නැහැ ඊළා. දැනට කියන්නේ දැනට අහගන්න. ගියපු ගමන් කරන්න ඕනේ ඔය දීලා තියෙන සිස්ටම් එක තුන් පාරක් රීඩ්‍රෝ කරගන්න ඕනේ. හරි? ඇඳ ගන්න ඕනේ. ඒ කියන්නේ අපි දැන් සිස්ටම් එක සම්පූර්ණයෙන් ඇනලයිස් කරන්නේ තුනකට කඩලා. තුනකට කඩන්නේ කොහොමද? පොසිටිව් සීක්වන්ස්, නෙගටිව් සීක්වන්ස්, සීරෝ සීක්වන්ස් කියලා තුනකට කඩලා තමයි ඇනලයිස් කරන්නේ. හරිද? ඒක තමයි කලින් වීඩියෝස් වල කිව්වේ. මේ මෙහෙම තුනක් තියෙනවා නම් මම කියලා කිව්වා. ඒක ආ කියන්නේ නැහැ. ඊට පස්සේ දැන් ගියපු ගමන් මොකද ගන්න? මේ ගත්ත සර්කිට් එක ගත්ත තුන් පාරක් ඇඳ. හරිද? තුන් පාර ලේබල් කරගන්න පළවෙනි එක පොසිටිව් සීක්වන්ස්, දෙවෙනි එක නෙගටිව්. ඔයගේ ෂොට් නෝට් තියෙනවා නම් ගහගන්න මම කියනකොට. පොසිටිව් සීක්වන්ස් එක වෙනම ඇඳ ගන්නවා, ඊළඟට එක ඇඳ ගන්නවා නෙගටිව් සීක්වන්ස්, ඊළඟට ඇඳ ගන්නවා සීරෝ සීක්වන්ස්. දැන් ඕකේ අවුල තියෙන තැන මම කියන්නම්. අවුලක් එන්නේ සීරෝ සීක්වන්ස් එකේ. හරිද? නිකන් ඒක තරුවක් දාලා තියාගන්න. අවුල ඒක තමයි අර මෙතන හයිලයිටඩ් පොයින්ට් එක ඒක. සීරෝ සීක්වන්ස් එක. පොසිටිව් සීක්වන්ස් එකේ නෙගටිව් සීක්වන්ස් එක අන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. කෙලින්ම ෆුල් සර්කිට් එකම ඇඳගත්තා එච්චරයි. හරිද? නෙගටිව් සීක්වන්ස් වෙනකොට විතරයි සිස්ටම් එකේ අඳිනකොට පොඩි වෙනස්කම් ටිකක් වෙන්නේ සීරෝ සීක්වන්ස් එකේ විතරයි. හරි ඇත්තට මේ ගාන හදන්න දෙකුත් තියෙන එතන විතරයි. හරිද? වෙන හදන්න කිසි දෙයක් නැහැ. එතකොට මේකේදී x කියන්නේ මොනවද? රියැක්ටන්සස්. හරි. රියැක්ටන්ස් ඇත්තම මොකද? ඉම්පිඩන්ස්. ඔව් x කියන්නේ ඉම්පිඩන්ස් නෙමෙයි. ඉම්පිඩන්ස් එක දෙන්න ඕන තැනට දීලා තියෙන රියැක්ටන්ස්. ඒකයි හේතුව අපි උපකල්පනය කරනවා රෙසිස්ටන්ස් එක අඩුයි කියලා. රෙසිස්ටන්ස් එක දුන්නොත් ඔතන x1 නෙමෙයි ගන්න තියෙන්නේ z1. හරි. ඒක බොහෝ ගණන් වල ඉම්පිඩන්ස් එක දෙන්නේ නැහැ. ඉම්පිඩන්ස් වෙනුවට ඉම්පිඩන්ස් සමානයි රියැක්ටන්ස්. ඒ හේතුව මොකද්ද? රෙසිස්ටන්ස් එක 0.1 තමයි ගණන් වල දෙන්නේ. හේතුව මේ ගණන් වල රෙසිස්ටන්සස්ට වඩා බලපෑමක් ඇති කරනවා රියැක්ටන්ස් එක. ඒ හින්දා අපි හිතනවා ෆුලි රියැක්ටිව් විදිහට තමයි ගණන් දෙන්නේ. හරි. එතකොට ඒකම x1 කියලා දෙන්නේ z1 නැතුව. තව ටිකක් කලියම z1 කෙනෙක් එනවා. හරි. ඒක හිතන්න බෑ ඇත්තට. දැනට පොසිටිව් නෙට්වර්ක් එක අපි අඳිනකොට දැන් අඳින්නේ මේ සරලව කියලා දෙන්න. හරි. පොසිටිව් නෙට්වර්ක් එක අඳින්න ඕනේ මොනවා යූස් කරලාද? පොසිටිව් පද ටික යූස් කරලා. පොසිටිව් කියන්නේ 1. මේ හොඳට මේක නොටේෂන් එක අල්ලගන්න. 1 කියලා කියන්නේ පොසිටිව් සීක්වන්ස්. 2 කියලා කියන්නේ නෙගටිව් සීක්වන්ස්. 0 කියන්නේ සීරෝ සීක්වන්ස්. හරි. ආයෙ කියන්නේ. එතකොට ගානේ දුවා මොනවාරි පදයක 1 කියලා දෙයක් තිබ්බොත් x1 හරි z1 හරි මොනවාරි 1 කියලා දේවල් තිබ්බොත් ඒ ඔක්කොම පොසිටිව් සීක්වන්ස් එක එවුවා. හරිද? පොසිටිව් නෙට්වර්ක් එක එවුවා. 2 කියලා මොනවා හරි කැලේ තිබ්බොත් x2 z2 i මොනවා හරි i2 ගාව එහෙම තිබ්බොත් ඒ ඔක්කොම නෙගටිව් සීක්වන්ස් එක. හරිද? 0 කැලේ තිබ්බොත් x0 z0 එහෙම ගාව තිබ්බොත් ඒ ඔක්කොම 0 සීක්වන්ස් එක එනවා. හරිද? එතකොට අපි පොසිටිව් නෙට්වර්ක් එක ඇඳ ගන්නවානේ. පොසිටිව් නෙට්වර්ක් එකේ අඳින හැම දෙයක්ම ඇඳගන්නේ x1 වලින්. يعني z1 වලින්. 1 තියෙන පද වලින්. හරි. නෙගටිව් සීක්වන්ස් එකේ ඇඳගත්ත එක පුරවන්නේ ලියාගන්නේ ලේබල් කරන්නේ ඔක්කොම කරන්නේ x2 සම්බන්ධ කරගෙන. හරිද? සීරෝ සීක්වන්ස් තියෙන එකේ ඒ සර්කිට් එක ඇඳගන්නේ තනිකරම මේ x0 කියන ටික අරගෙන. හරිද? ඊට පස්සේ දැන් එක්සැම්පල් එකකට
මේ හිතන්න ඔය ජෙනරේටර් එකක් තියෙනවා. දැන් හිතන්න එපා ජෙනරේටර් කොහෙන්ද පාත් උනේ ඊට පස්සේ ආයෙ වෙන මොනවද තියෙන්නේ ඒවා හිතන්න ඕනේ නැහැ. දැනට මෙච්චරයි. ජෙනරේටර් එකක් තියෙනවා නම් ජෙනරේටර් එකක දීලා තියෙනවා ඔයාලට මේ ටික දීලා තියෙනවා. හරි. ගාන එක මේ ටික දීලා තියෙනවා ඔයාලට. ජෙනරේටර් කියලා කිව්වට පස්සේ මේක දීලා තියෙනවා x1 මොකද්ද x2 මොකද්ද x0 මොකද්ද දීලා තියෙනවා. මේ 100ට 20යි කියන්නේ 0.2යි. මෙයා 0.2යි මෙයා 0.05යි. හරි. මේක තේරෙනවනේ. ඔහොම දීලා තියෙනවා. එච්චරයි. ඊට පස්සේ දැන් හරි ඒක නිකන් කිව්ව එක්සැම්පල් එකට දීලා දෙන විදිහ මම කිව්වේ x1 x2 x0 values දීලා දෙන එහෙම දැන් ජෙනරේටර් එකට මෙහෙම දීලා දිනවා. තව වාට දෙයි ගණන් වලදී ට්‍රාන්ස්ෆෝර්ම් එකක් තියෙනවා නම් ට්‍රාන්ස්ෆෝර්ම් එකටත් දෙනවා මොකද්ද x1 x2 x0 විදිහට. තව මොනවාද මේ ලයින්ස් තියෙනවනේ ලයින්ස් තියෙනකොටත් ඒවටත් දෙනවා x1 කියද x2 කියද x0 කියද ඔක්කොම දීලා දිනවා. හරි. ඒක ගැටලුවක් නැහැ. ඊට පස්සේ දැන් මේ සර්කිට් එකක් කියලා තියෙනවනේ මේ සර්කිට් එක අඩංගු වෙන මොනවද කියන එක ඊළඟ ප්‍රශ්නේ. මේ සර්කිට්ස් වල පවර් සිස්ටම් සර්කිට්ස් වල අඩංගු වෙන්නේ ජෙනරේටර්ස් තියෙනවා ට්‍රාන්ස්ෆෝමර්ස් තියෙනවා ට්‍රාන්ස්මිෂන් ලයින්ස් තියෙනවා. හරි. ජෙනරේටර් එකයි ට්‍රාන්ස්ෆෝමර් එකයි ලයින් එකයි. ඔය ටික තමයි තියෙන්නේ. දැන් අර සිග්නල් ලෙවල් එකේ වගේ මේ ඔප් ඇම්ප්ස් අනම්මනම් එව්ව නැහැ. හරි. ජෙනරේටර් ට්‍රාන්ස්ෆෝමර් ලයින්. ඔය තුන විතරයි තියෙන්නේ. නෝමලි කනෙක්ට් වෙන්නේ මෙහෙම ජෙනරේටර් එකක් මෙතන ඔහොම තියෙනවා ඊට පස්සේ මෙතන ෆෝර්ම එක ඊට පස්සේ මෙතෙන් ලයින් එක. ඔහොම තමයි තියෙන්නේ. නෝමලි සරලම අවස්ථාව. හරි. එතකොට ඊට පස්සේ අපි කරන්න ඉස්සෙල්ලාම මොකද තුන් සර්කිට්ස් තුනක් මේ මොකද රීඩෝ කරන්න කියලා කිව්වම. හරිද? එතකොට දැන් ගානේ තව එකක් දෙනවා. ෆෝල්ට් එකක් මේ අපි ෆෝල්ට් ඇනලිසිස් කරන්නේ. එතකොට ෆෝල්ට් එකක් තියෙන්න ඕනේ. ඒ ෆෝල්ට් එක මොකද්ද කියලා කියන්නත් ඕනේ. කොතනක් තියෙන්නේ මොන ෆෝල්ට් එකක් තියෙනවා දෙකම කියන්න. කොතනක් තියෙන්නේ මොන ෆෝල්ට් එක කිව්වේ නැත්නම් ඒත් බෑ. මොන ෆෝල්ට් එකද තියෙන්නේ කියලා කොතනක් කී තියෙන්නේ කිව්වොත් කිව්ව නැත්නම් ඒත් බෑ. දෙකම කියන්න ඕනේ. කොතනක් තියෙන්නේ මොන ෆෝල්ට් එකක් තියෙන්නේ. ඒතර මේ තියෙන ෆෝල්ට්ස් වර්ග. LG ෆෝල්ට්ස් තියෙනවා, LL ෆෝල්ට්ස් තියෙනවා, LLG ෆෝල්ට්ස් තියෙනවා. LG කියන්නේ line to ground, LL කියන්නේ line fault, line දෙක එකට LLG කියන්නේ line දෙක ground එකට connect කරලා. හරිද? උදාහරණයක් නෑ අර ගහක් කඩන් වැටලා වගේ තමයි. දැන් power system එක කොහොම නිකන් මේ ගොන් උදාහරණයක් ඈ. ගොන් නෙමෙයි sorry. මෙතෙන්ද අදාළ නැති එකක් නමුත් නිකන් කියන්නේ. නිකන් ඔයම transmit line එක කොහොම තියෙනවනම් දැන් මෙතන light කණුව ඊට පස්සේ මොකක් හරි ගහක් හරි මොකක් හරි තියෙනවා. ගහක් නෙමෙයි සරුංගලයක් කියමුකෝ. සරුංගලයක් යවනවා සරුංගලේ එකක විතරයි ගෑවෙන්නේ නූල. එතකොට මොකද වෙන්නේ මූ මේකින් ග්‍රවුන්ඩ් එකයි නිකන් හිතන්න එහෙම වෙනවා කියලා. එතකොට එක ලයින් එකයි ග්‍රවුන්ඩ් එකට කනෙක්ට් වෙන්නේ. ඔන්න LG ෆෝල්ට් එකක්. හරි. ඔන්න LG ෆෝල්ට් එකක්. LL ෆෝල්ට් එක කියන්නේ මොකක්ද? එහෙම හිතන්න නිකන් මේ සරුංගලේ ගිහිල්ලා කනෙක්ට් වෙන තැන මේ දෙකටම වදිනවා. එතකොට දෙකක් එකතු වෙලා ග්‍රවුන්ඩ් එකේ කනෙක්ට් වෙනවා. එතකොට LL sorry වැරදුනා. මේ LLG අන්තිම එකේ කිව්වේ LLG. මේ දෙයක් කරලා මේකට යනවා. ඊට පස්සේ LL ෆෝල්ට් කියන්නේ මොකද්ද? මේ දෙක විතරයි එකට කනෙක්ට් වෙලා ඉන්නවා. මොකක් හරි විදිහට හිතාගන්න එක්කෝ. පවුලෙක් හරි මොනවා හරි වෙලා ඔය දෙයක් උනේ කනෙක්ට් වෙලා තියෙනවා. හරි. එහෙම. ඇත්තටම මේ නිකන් ගොන් උදාහරණයක් නේ මේවා ඇත්තට මේ මොකද්ද මේ පරිවර්ණය කරලා තියෙන. ඒකට ඔහොම වෙන්නේ නැහැ. නමුත් ඒක හිතන්න උනා කියලා. සරලව පරිවාරක මොකද කියන්නේ? ඉන්ඩියුස් කරලා නැහැ කියලා. හිතන්නකෝ ඉන්ඩියුස් නේ වැඩි කියන්නේ. මොකක් හරි. ඒවා දාලා නැහැ කියලා හිතන්න. ඒකට ඔහොම තමයි වෙන්නේ. හරි. එතකොට ත්‍රී ෆේස් දැන් බැලන්ස් ෆෝල්ට් එක කියන්නේ මේ අදාළ නැති කතාවක් කියන්නේ බැලන්ස් ෆෝල්ට් එක කියනවා මේ තුනටම එකවර කෙලවිලා කියන එක. ඒ කියන්නේ මේකට ගහක් කඩන් වැටලා වගේ. මේකට ගහක් කඩන් වැටුනම මොකද වෙන්නේ? ගහ ඔහම තියෙනවා. අනිත් පැත්තට මේ කියන්නේ ගහේ කොටේ තියෙන පොතේ අතුල් පැත්තට මෙහෙම ලයින්ස් තුන ඔහම ගිහිල්ලා මෙහෙම ආයෙ ඔහම ගිහලා තියෙන. දැන් තුනම එකතුට ග්‍රවුන්ඩ් එකට කනෙක්ට් වෙලා තියෙනවා. ඕක බැලන්ස් ෆෝල්ට් එක. ඒ තුනටම එක හා සමානව කෙලවිලා තියෙනවා. ඕක තමයි බැලන්ස් ෆෝල්ට් එක. කලින් පාඩමේ කලින් කෑල්ල. හරි. දැන් මෙතන එහෙම එකක් නෙමෙයි කියන්නේ. කෑලි. ලයින් තුනටම සමානව කෙලවිලා නැහැ. වෙන විදිහට තමයි වෙලා තියෙන්නේ. වෙන්න පුළුවන් අවස්ථා තුනක් තමයි මේ දේ තියෙන්නේ. එක ලයින් එකක් ග්‍රවුන්ඩ් එකට කනෙක්ට් කරලා එක ෆෝල්ට් එකක් හදන්න පුළුවන්. තව ෆෝල්ට් වර්ගයක් තමයි ලයින් දෙකක් කනෙක්ට් වෙන්න පුළුවන්. තව ටිකක් තමයි ලයින් දෙකක් කනෙක්ට් කරලා ඒ දෙක ග්‍රවුන්ඩ් එකට කනෙක්ට් කරන්න පුළුවන්. හරි. එතකොට මේ එක අවස්ථාවලදී ටෝටල් ඉම්පිඩන්ස් එක හොයන විදි තියෙනවා. හරිද? ටෝටල් ඉම්පිඩන්ස් එක හොයන විදි තියෙනවා. මේක කටපාඩම් කරගන්න. හරි. මේවා ඇයි එන්නේ අනම්මනම් අවශ්‍ය නැහැ. හරි. LG ෆෝල්ට් එකක ටෝටල් ඉම්පිඩන්ස් එක මෙහෙම. දැන් මේ Z1 කියන්නේ මොකක්ද? පොසිටිව් සීක්වන්ස් එකේ ඉම්පිඩන්ස් එක. Z2 කියන්නේ මොකක්ද? නෙගටිව් සීක්වන්ස් එකේ ඉම්පිඩන්ස් එක. Z0 කියන්නේ මොකක්ද? සීරෝ සීක්වන්ස් එකේ ඉම්පිඩන්ස් එක. එච්චරයි. ඒතර මේ තියෙනවා ටෝටල් ඉම්පිඩන්ස් එක. හරි. එන්න මේක කටපාඩම් කරන්න ඕනේ. LG එකට කොහොමද? ඊට පස්සේ L එකට LL එකක් වුණාම කොහොමද වෙන්නේ? නෙගටිව් සීරෝ සීක්වන්ස් එකේ බලපෑමක් නැහැ. පොසිටිව් සීක්වන්ස් එකක තියෙම නෙගටිව් සීක්වන්ස් එක.
එච්චරයි. හරි. ඔකට හේතුව සීරෝ සීක්වන්ස් කනెక్ట్ එකක් ගන්න නැහැ. හරි. ඒකට ඒක කොහොම? LLG ෆෝල්ට් එක කරනකොට මතක තියාගන්න ටෝටල් ඉම්පිඩන්ස් එක කියන්නේ පොසිටිව් සීක්වන්ස් එකේ ඉම්පිඩන්ස් එකතු කිරීම නෙගටිව් සීක්වන්ස් එක පැරලල් කරනවා සීරෝ සීක්වන්ස් එකට. තේරෙනවනේ මේක අමාරු දෙයක් නෙමෙයිනේ. නෙගටිව් සීක්වන්ස් එක සීරෝ සීක්වන්ස් එකත් එක්ක පැරලල් කරලා ඉම්පිඩන්ස් එක පැරලල් කරලා ඒක එකතු කරන්න Z1 ට. එච්චරයි. දැන් මේක අපිට ඇත්තටම ගේම තියෙන මේක හොයාගන්න. Z හොයාගන්න නැත්නම් ගේම නැහැ හේතුව. Z හොයාගත්තට පස්සේ ගෙලින්ම I සමාන 1 Z per unit වලින් හරි. මෙතනින් ගාන ඉවරයි. අහන්නේ I. අහන්නේ ෆෝල්ට් කරන්ට් එක එච්චරයි. හරි. ඒතර Z හොයාගත්තම ගාන දැනට මේම හරි කියලා ගන්න දැනට ඔහම හරි. තව ටිකේ වෙනස් පස්සේ වෙනස් වෙනවා. දැනට ඕක තමයි කතන්දරේ. I සමාන 1 Z per unit වලින් උත්තරේ නෝ ඕක තමයි ඉරිදක් ගහලා තියන්න උත්තරේ. ඒතර එකම දේ මේක එක හොයාගන්න දෙයක් නැහැ නේ. එක එකමනේ. ඒතර හොයාගන්න දෙයක් එකම දේ Z. එහෙනම් Z1 Z හොයාගන්න මොකද්ද කරන්න ඕනේ? Z1 Z2 Z3 හොයාගන්න ඕනේ. ඕක තමයි ගේම. ඕක තමයි ගාන. ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? How to find Z1 Z2 Z3. එතකොට සිස්ටම් එකක තියෙන්නේ මොනවද? දැන් කලිමුත් කිව්වා. සිස්ටම් එකක තියෙන්නේ ජෙනරේටර් එකයි, ට්‍රාන්ස්ෆෝමර් එකයි, ලයින් එකයි. ඊට පස්සේ බසුත් තියෙනවා. හරි. ඒ ලයින් දැන් අපි ලයින් එක හැම කිරින්ම ගෙදරට ජෙනරේටරෙන් එන්නේ නැහැ. බස් එකට ගිහලා බස් එකෙන් තමයි බෙදන්නේ. හරි. ඒකට බස් එකක් තියෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඊට පස්සේ බස් එකේ ෆෝල්ට් එකක් නම් බස් ෆෝල්ට් පොයින්ට් එක කොහෙද තියෙනවා? මේ අතරමැද කොහෙද තියෙනවා? ලයින් එකේ බස් එකේ කොහෙද තියෙනවා? හරි. ගැටලුවකුත් නැහැ. ඊට පස්සේ finding Z1. දැන් මේ මොකද Z1 කියන්නේ මොකද්ද? පොසිටිව් සීක්වන්ස් ඉම්පිඩන්ස් එක. කොහොමද හොයන්නේ? ඒක හොයන්නේ මොකද? පොසිටිව් සර්කිට් එකෙන්. හරි. ආයෙ වෙන වෙනම බලන්නේ නැහැ. පොසිටිව් සර්කිට් එකෙන් විතරයි පොසිටිව් දේවල් ගන්න. පොසිටිව් සර්කිට් එකට දාන්නෙත් පොසිටිව් පද විතරයි. ඒකෙන් අවුට්පුට් එක ගන්නෙත් පොසිටිව් දේවල් විතරයි. හරි. ඒතකොට finding Z1 කියන්නේ පොසිටිව් සර්කිට් එක දිහා බලන්න ඕනේ. පොසිටිව් පද ටික ආදේශ කරලා පොසිටිව් ඉම්පිඩන්ස් එක හොයන්න ඕනේ. එච්චරයි. ඊට පස්සේ දැන් අපි මේ හරි. දැන් මේ අපි අඳගන්න විදිය කිව්වොත් use x1 values and treat like a normal circuit. සරල විදියට ජෙනරේටර් එකක් අඳලා දැන් හිතන්න අපි හිතන්න දැන් තුනයි පද තුනයි දේවල් තුනයි තියෙනවා කිව්වේ ජෙනරේටර් එකයි ට්‍රාන්ස්ෆෝමර් එකයි ට්‍රාන්ස්මිෂන් ලයින් එකයි. එතකොට ජෙනරේටර් එක ඇතුළේ ඉම්පිඩන්ස් එකක් තියෙනවානේ. එතකොට අපි 0 මේ පොසිටිව් සීක්වන්ස් එක අඳිනවා නම් ජෙනරේටර් කොහම අඳලා ජෙනරේටර් x වලට ගන්න x1 එච්චරයි. හරි ලේසියි. හරි. ඊට පස්සේ මෙතන ට්‍රාන්ස්ෆෝමර් එකක් තියෙනවා. ට්‍රාන්ස්ෆෝමර් එකේ ඉම්පිඩන්ස් එකක් තියෙනවා. ඒකත් x1. මෙන්න මේක x1 gen මේක x1 tf x1 නේ. ඊට පස්සේ මේක ට්‍රාන්ස්මිෂන් ලයින් එකක් මෙතන තියෙනවනේ. ඒකෙත් මොකක්ද x1 ලයින්. හරි. හරිම ලේසියි. හරි. ඊට පස්සේ මෙතන එක්සැම්පල් එක if generator එක x1 දීලා තියෙනවනම් එතනට දාන්න ට්‍රාන්ස්ෆෝමර් එක x1 ගන්න ඕනේ 0.1 ලයින් එකට x1 දීලා තියෙන දත්ත වලින්. හරි. හරිම ලේසියි. ඊට පස්සේ දැන් සර්කිට් එක තමයි මම ඇඳපු විදිහ මේ තියෙන්නේ. හරි. ඇඳපු සර්කිට් එක තමයි මේ තියෙන්නේ. ඒකට සර්කිට් එක වෙනම මේ ජෙනරේටර් එකේ ඉම්පිඩන්ස් එක යට සීරීස් වෙනවා. ඉම්පිඩන්ස් එක යට සීරීස් වෙනවා ඊළඟ ඉම්පිඩන්ස් එක යට සීරීස් වෙනවා ඊළඟ ඉම්පිඩන්ස් එක. කවුද මේ ජෙනරේටර් එක ට්‍රාන්ස්ෆෝමර් එක ට්‍රාන්ස්මිෂන් ලයින් එක. හරි පැහැදිලිනේ. ඉතාල ලේසිනේ. ඔව් ඒතර මේ එක්සැම්පල් එක බලන්න මම දීලා තියෙන එක. මොකද්ද මේක අහන්නේ ජෙනරේටර් එකේ x1 දැන් දීලා තියෙනවා. අපි මේ අඳින්නේ පොසිටිව් සීක්වන්ස් එකනේ. x1 එක 0.2 නම් ට්‍රාන්ස්ෆෝමර් එක 0.1 නම් ලයින් එක 0.3 නම් පොසිටිව් සීක්වන්ස් එකේ සර්කිට් එක කොහොමද දෙන්නේ? නිකම් මේ ඇඳපු රතු පාටින් ඇඳලා තමයි එන්නේ. ඒක කොහොමද දෙන්නේ? එතකොට මේ ඇඳපු තමයි. එතකොට කොහොමද දෙන්නේ? මේ පොසිටිව් සීක්වන්ස් එකේ ටෝටල් ඉම්පිඩන්ස් එක කොහොමද දෙන්නේ? පොසිටිව් සීක්වන්ස් ඉම්පිඩන්ස් කියන්නේ ටෝටල් ඉම්පිඩන්ස් එක. කොහොමද දෙන්නේ? මේ ගම් මේ තුන එකතුව. මේ සීරීස් නේ යන්නේ. දැන් ෆෝල්ට් එකේ තියෙන කොහෙද හිතන්න එපා. ෆෝල්ට් එකේ පැත්තක තියෙන එක හිතන්න. ඒව දැම්ම අවශ්‍ය නැහැ. ජස්ට් එකතුව. සීරීස් නේ තියෙන්නේ. ඔය තුන එකතුව. හරි. පැහැදිලිනේ 0.6යි. ක්ලියර්නේ. ඊට ෆයින්ඩින් Z2. අර විදියම තමයි එකම වෙනස මොකද්ද? වැලියුස් ගන්න 2 වැලියුස් ගන්න. එතකොට ජෙනරේටර් එක දැන් x2 ගාන දීලා තියෙනවා ඔක්කොම ගාන දීලා තියෙන පොදුවේ. ජෙනරේටර් එකකට ජෙනරේටර් කියන කොටස දීලා තියෙනවා x1 x2 x0. ට්‍රාන්ස්ෆෝමර් කොටස දීලා තියෙනවා ට්‍රාන්ස්ෆෝමර් එක x1 x2 x0. ලයින් එකේ වෙනම දීලා තියෙනවා x1 x2 x0. අපි ඒවා එක්ස්ට්‍රැක්ට් කරලා ගන්න ඕනේ 2 ඒවා වෙනම 1 ඒවා වෙනම 0 ඒවා වෙනම. තේරෙනවනේ පොඩ්ඩලමන්ටත් පුළුවන්. ඊට පස්සේ ජෙනරේටර් 2 එක ගත්තම මේක වැඩි කාලේ ගන්න මේක කියන ඔක තේරෙනවනේ 2 වැලියුස් ටික ගන්නවා ඊට පස්සේ අර විදිහටම සර්කිට් එක ගහනවා හරි ඇඳලා ඊට පස්සේ ටෝටල් Z2 දැන් මේකෙන් නේ ටෝටල් මොනාවත් Z2 වෙන්නේ නැහැ තාම ඉන්න අපි නෙගටිව් සීක්වන්ස් සර්කිට් එකේ නෙන්නේ ඒකෙන් ටෝටල් මොකුත් වෙන්නේ නැහැ ටෝටල් ආවත් එන්නේ ටෝටල් නෙගටිව් සීක්වන්ස් ඉම්පිඩන්ස් එක හරි ඒක මේ තුන එකතු කරලා ගත්තාම සීරීස් එකේ තියෙන දශමය එනවා පැහැදිලිනේ ඊට පස්සේ ඔන්න මේක තමයි දැන් ඔන්න ගේම තියෙන මෙතන හරි
සීරෝ සීක්වන්ස් නෙට්වර්ක් එකේ. දැන් ෆයින්ඩින් සීරෝ ඉම්පිඩන්ස් එක හොයන එක තමයි මැච් එකේ තියෙන්නේ. එතන සරලව අර වගේම තමයි සර්කිට් එක අඳින්න ගන්න ඕනේ ඉසෙට් සීරෝ වැලියුස් පමණින්. හරි ඒක ඕන ගෙට් එක තේරෙන්න ඕනේ. හරි. ඊට පස්සේ මේක තමයි වැදගත්ම පොයින්ට් එක. හරි. දැන් මෙතන ඇයි වෙන්නේ මොකක්ද වෙන එක මට කියන්න හිතන නමුත් ඒක අවශ්‍ය නැහැ කියන්නේ ඒවා. මේ දැන් නිකන් කමන්න හිතන්නකෝ මෙහෙම. දැන් අපි දන්නවනේ අර මෙහෙම තියනවා කියලා දැන් මොන හරි විදිහට ඔහම තියෙනකොට මේක ග්‍රවුන්ඩ් කරන්න ඕනේ නැහැනේ මේ කරන්ට් තුන ගලන්න 3 ෆේස් එකේ. ඒක දන්නවනේ. මෙතන ග්‍රවුන්ඩ් කරන්න අවශ්‍ය නැහැ. ඒ මෙහෙන් එනකොට එක එකකින් අනිත් පැත්තට යන්නේ. එහෙම තමයි මේක බැලන්ස් වෙන්නේ. ඒ කියන්නේ මෙයාගේ රිවර්ස් පාත් එකක් තියෙන මේ තුන අතරම තමයි. අමුතුවෙන් රිවර්ස් පාත් එකක් ගහන්නේ නැහැ. ඒ කියන්නේ තුන ඔහම යනවා නම් දෙකකින් ඔහම යනවා නම් එකකින් අනිත් පැත්තට එනවා. එහෙම තමයි 3 ෆේස් එක බැලන්ස් වෙන්නේ. හරිද? 3 ෆේස් එක බැලන්ස් වෙන්නේ එහෙම. දැන් මෙතන 0 සීක්වන්ස් ගහම අර තියෙන්නේ ඔක්කොම එකම පැත්තට තියෙන එක සීස් එක ඇන්ගල් ඩිෆරන්ස් එක නැහැ. එතකොට එයා නෝමල් සර්කිට් එකක්. එයාට බෑක්වර්ඩ් එන්න නම් රිවර්ස් පාත් එකක් එන්න නම් රිවර්ස් පාත් එකක් තියෙන්න ඕනේ එයාට. හරිද? දැන් නෝමලි අපි දැන් Y කනෙක්ටඩ් හරි data කනෙක්ටඩ් හරි මොකක් හරි මොකක් එකක් ගන්නකො ලෝඩ් එකක් ගන්නකො. දැන් මේකට 3 ෆේස් එකක් ගහලා තිනවා. කොහොමද වෙන්නේ? මේ ෆේස් 1 එකෙන් එනවා, ෆේස් 2 එකෙන් එනවා, ෆේස් 3 එකෙන් යනවා කියලා හිතන්න. උතර හරි. දැන් රිවර්ස් පාත් එකක් තියෙනවා. අමුතුවෙන් රිවර්ස් පාත් ගහන්නේ නැහැ. දැන් අපි මේ යන්නේ මොකද්ද? එක්ක මේද normal 3 phase එක. හරි. normal 3 phase විදිය. දැන් මේ මං අඳින්නේ 0 sequence එකට නම්. 0 sequence එකට නම් මම මේ අඳින්නේ. එතකොට මෙහෙම එකෙක් අනිත් පැත්තෙන් එන කතාවක් නැහැ. මෙයත් හැමෝගෙම ඇන්ගල් සමානනේ. මෙයා ඉස්සරහට යනවා නම් මෙයාත් ඉස්සරහට මෙයාත් ඉස්සරහට. දැන් මොකද මෙහෙම යන්න බෑනේ කරන්ට් එක. මෙතනින් කියලා කොහෙට වාෂ්ප වෙන්න බෑ. එහෙනම් එන්න ෆෝවර්ඩ් මේ රිවර්ස් පාත් එකක් තියෙන්න ඕනේ. ආපහු එන්න. කොහෙද පටන් ගන්න තැනකට එන්න රිවර්ස් පාත් එකක් තියෙන්න ඕනේ. හරිද? ඒක තේරුම් ගන්න පළවෙනියට පොසිටිව් සීක්වන්ස් එකට එහෙම රිවර්ස් පාත් එකක් අවශ්‍ය නැහැ. උන්ගෙම ඒගොල්ලෝ ඇතුළෙම බැලන්ස් වෙනවා. නෙගටිව් සීක්වන්ස් තමයි 0 සීක්වන්ස් ගත්තාම එයා නිකන් අර ඩිරෙක්ට් කරන්ට් එකක් වගේ. ඩිරෙක්ට් කරන්ට් තමයි මේ ඔක්කොම එහෙම නෙමෙයි සෝරි. ඔක්කොම AC තමයි. නමුත් අර එයාලත් ඩිරෙක්ට් එකම පැත්තට යන්නේ හැමෝම. කවුරුත් අර මමත් යනවා එයත් යනවා නම් අනිත් එකෙන් එන්නේ නැහැ ඇතුළට. තුනම එක පැත්තට යන්නේ. එතකොට තුන කොහෙද එකතු වුණා නම් ඒක ආපහු එන්න රිවර්ස් පාත් එකක් තියෙන්න ඕනේ. යාලා අතර රිවර්ස් පාත්ස් ඇති වෙන්නේ නැහැ. ඒක පැහැදිලි ෂුවර්නේ පැහැදිලි කියලා. හරි. එතකොට 0 සීක්වන්ස් එක හරියනම් අර DC වගේ. DC නෙමෙයි ඒක වැරදි. AC ඔක්කොම AC. නමුත් අර යාලා ඇතුළත එහෙම පාරවල් හදාගන්නේ නැහැ. තුනම එකම පැත්තට යන්නේ. ඒතර කවුරු හරි මේ තුන එකතු කරලා රිවර්ස් පාත් එකක් හැදුවොත් මිසක්ක ක්ලෝස් ලූප් එකක් හැදෙන්නේ නැහැ. අරගොල්ලන්ගේ 3 phase තමයි පොසිටිව් සීක්වන්ස් නෙගටිව් සීක්වන්ස් එහෙම කතන්දර ඕනේ නැහැ. මේ තුන කියලා ඔහොම කනෙක්ට් වුණත් ඔහොම කනෙක්ට් වුණත් මෙතනින් ආපුවා මෙහෙම පාත් එකක් නැති වුණත් අවුලක් නැහැ. මේ දෙන්නෙන් කියලා අනිත් එකෙන් කරන්ට් ගෙනවා. ඔහොම තමයි ක්ලෝස් ලූප් එක ඒගොල්ලෝ අතරම තමයි එයා හදාගන්නේ. නෙගටිව් පොසිටිව් 0 සීක්වන්ස් එක වෙද්දි හැම බෑ. තුනම එක පැත්තට යන්නේ මෙතනින් එකතු වෙලා වාෂ්ප වෙන්න බෑනේ. එන්න මේක කරන්ට් එක ගලන්නේ නැහැ වුණත් කරන්ට් එක ගලන නම් ආපුවම එන්න පාත් එකක් තියෙන්න ඕනේ. හරි. හරි. ඒක මම පැහැදිලිව හිතුවේ නැහැ. නමුත් වුණා. හරි. එතකොට එහෙනම් මොකක්ද වෙන්න ඕනේ? 0 සීක්වන්ස් සර්කිට් එක අඳිනකොට 0 සීක්වන්ස් කරන්ට් එකක් ගලන්න නම් පාත් එකක් තියෙන්න ඕනේ. හරිද? දැන් අර කලින් කතාව තේරුම් නැත්නම් අත්හැර ගන්න. මේකේ පාත් එකක් බලන්න ඕනේ. පාත් එකක් තියනවාද කියලා. පාත් එකක් නැත්නම් යන්න බෑ 0 සීක්වන්ස් කරන්ට් එකක්. හරි. එතකොට මේ හයිලයිට් කරලා දෙන්නේ මෙන්න මේවා ලියාගත්ත කමක් නැහැ. 0 sequence current needs a return path through ground. මේ ground or neutral හරි. ඒක ප්‍රශ්නයක් නැහැ ground කියලා තියන්න. 0 sequence current එක යන්න නම් return path එකක් තියෙනවනේ ground එක හරහා. හරිද? එතකොට path එකක් නැත්තම් current 0 sequence current දැන් මේ කතාන්නේ 0 sequence. මෙතන current කියන්නේ 0 sequence current. හරි අපි කතා කරන්නේ ඒක යට තියෙන 0 sequence යට තියෙන. එතකොට path එකක් නැත්තම් ඒක හරහා current එකක් ගලන්නේ නැහැ 0 sequence current එකක්. එහෙනම් ඒ branch එක අයින් කරන්න. කරන්ට් එක ගන්න නැත්නම් ඒ බ්‍රාන්ච් එක අයින් කරන්න. කියලා තමයි කියන්නේ. හරි. එතකොට උදාහරණයක් ගමු. එක්සැම්පල් එකක් තියෙනවා. if generator මේ is දාලා නැහැ මම. generator grounded නම් transformer grounded නම් line එක connected නම් path එකක් තියෙන්න ඕනේ නේ. generator ground කළා නම් transformer ground කළා නම් line එක connect කළා නම්
පාත් එකක් තියෙනවා. ප්‍රශ්නයක් නෑ. ඔක්කොම ග්‍රවුන්ඩ් කරලා තියෙන ග්‍රවුන්ඩ් එකේ පාත් එක කොහොමද ග්‍රවුන්ඩ් එක හරහා කරන්ට් යනවා. ප්‍රශ්නයක් නෑනේ. කොහෙන් හරි ෆෝල්ට් වෙලා ග්‍රවුන්ඩ් එක හරහා යනවා. ප්‍රශ්නයක් නෑ. ඒතර පාත් එකක් තියෙනවා. දැන් මේ ඔළුවට අල්ලගන්න මේ කියන පොයින්ට්ස් හරි. ජෙනරේටර් ග්‍රවුන්ඩ් කරලා ට්‍රාන්ස්ෆෝමර් ග්‍රවුන්ඩ් වෙලා ලයින් එක කනෙක්ට් වෙලා. පාත් එකක් තියෙනවා. පාත් එකක් තියෙනවා නම් මොකද වෙන්නේ? පාත් එකක් තියෙනවා නම් අර පරණ විදිහම තමයි. කලින් හොයපු විදිහම තමයි. සීරෝ සීක්වන්ස් ඉම්පිඩන්ස් එක කියන්නේ මොකද්ද? දැන් ඒ අහුවෙන පාත් එකේ දිගටම අහුවෙන ඉම්පිඩන්සස් ටික. දැන් අපි සරල විදිහට සරල සර්කිට් එකනේ කලින් ගත්තේ අපි. ජෙනරේටර් එකක් තියෙනවා, ට්‍රාන්ස්ෆෝමර් එකක් තියෙනවා, මේ ලයින් එකක් තියෙනවා කියලා. ඒ සරල සර්කිට් එකේදී මේ මොකක්ද වෙන්නේ? ජෙනරේටර් එකේ සීරෝ සීක්වන්ස් ඉම්පිඩන්ස් එක එකතු කිරීම ට්‍රාන්ස්ෆෝමර් එකේ සීරෝ සීක්වන්ස් ඉම්පිඩන්ස් එක එකතු කිරීම ට්‍රාන්ස්මිෂන් ලයින් එකේ සීරෝ සීක්වන්ස් ඉම්පිඩන්ස් එක. ප්‍රශ්නේ මොනවද තියෙනවද දැනට? අවුලක් නැත්තම් මගේ සර්කිට් එක ඕපන් සර්කිට් එක නැත්තම් කොහෙවත් මේ එකතු කරන එකේ ප්‍රශ්නයක් මොකක්ද තියෙනවද? නෑනේ ගැටලුවක් නෑ. පාත් එක තියෙනවා කියලා දැනට හිතාන්න ලෝකෙ තියෙන හැම එකෙම පාත්ස් තියෙනවා කියලා. සීරෝ සීක්වන්ස් කරන්ට් එක. එහෙම වුණොත් ගන්න දේ තියෙනවනේ. පාත් එක දිගේ තියෙන ඉම්පිඩන්ස් ටික එකතුරන් යන්න. දැන් තමයි දැනගන්න යන්නේ මොන අවස්ථාවලදීද පාත් එකක් නැති වෙන්නේ කියලා. හරිද? දැන් මෙහෙම හිතන්න ට්‍රාන්ස්ෆෝමර් එක ඩෙල්ටා නම් හරිද? ට්‍රාන්ස්ෆෝමර් එක ඩෙල්ටා නම් ඩෙල්ටාට මොකද්ද නැත්තේ? ඩෙල්ටාට ග්‍රවුන්ඩ් එකක් ගහන්න බෑ. අන්න ගැටලුවක් තියෙනවා ඒකට. ඇයි? ඩෙල්ටා කනෙක්ටඩ් මොන හරි දෙයක් තියෙනවා නම් අපි කොහෙන් හරි ගිහලා ඩෙල්ටා කනෙක්ටඩ් දෙයක් තියෙනවා නම් මෙතන පොසිටිව් සීක්වන්ස් යන්න ගැටලුවක් නෑ. මම ආයේ ඒ දෙක ගැන කතා කරන්නේ නෑ. පොසිටිව් සීක්වන්ස් ඔහොම යන්නේ. ඒක දෙකකින් යනවනම් අනිකෙන් එනවා. නෙගටිව් සීක්වන්ස් උත් දෙකකින් යනවනම් අනිකෙන් යනවා. සීරෝ සීක්වන්ස් නම් කොහොමද වෙන්නේ නෝ? තුනෙන්ම එකකින් යනවා කියලා තුනෙන්ම යනවා තමයි. අය ෆේස් ඩිෆරන්ස් නෑ. එකකින් යනවා කියලා ගත්තොත් තුනෙන්ම ඒ පැත්තට යන්නේ. ඒතකොට දැන් මේ කරන්ට් එක ගන්න පුළුවන්. අපි මාක් කරපු විදිහට කරන්ට් එක ගන්න පුළුවන්ද මේකේ? ගලන්න බෑනේ. ඔක්කොම මෙතන එකතු වෙලා කොහෙද යන්නේද? වාෂ්ප වෙන්න බෑනේ. ගලන්න බෑ. හරි. එතකොට y එකක් තිබ්බ කියලා හිතන්න. දැන් y එකක් තියෙනවා. මේ සර්කිට්ස් දෙකක් මේක වෙනම. දැන් මේකට හිතන්න. දැන් මේක මම ආයෙ කියන්නේ 0 නෙගටිව් සීක්වන්ස් පොසිටිව් සීක්වන්ස් යන්න පුළුවන් කියලා තියෙනවනේ. මේකෙත් බලන්න 0 සීක්වන්ස් යන්න පුළුවන්ද කියලා. මෙහෙම එනවා. අරයත් එහෙම එන්නේ. ඒ ඇන්ගල් ඩිෆරන්සස් නැහැ. දැන් මේකෙත් මම ඔය මාක් කරපු විදියට i නෝට් එකක් යන්න පුළුවන්ද? හරි. එතකොට දැන් යන්න බෑ. හැබැයි මෙයාට යවන්න විදියට හදන්න පුළුවන්ද y කියන එක? හරි. මෙයාව ග්‍රවුන්ඩ් කරා නම් මේ මැද පොයින්ට් එක ග්‍රවුන්ඩ් කරා නම් ඒතර ග්‍රවුන්ඩ් කන්ඩක්ටර් තමයි නියුට්‍රල් එක වෙන්නේ. ග්‍රවුන්ඩ් කරා නම් දැන් හරි මේ තුන එකතු වෙලා ඔහොම ගිහිල්ලා ඔහොම පාත් එකක් හදනවා. ප්‍රශ්නයක් නැහැ. එතකොට ඩේටා එකක් ලොවෙත් ඔහොම ගොඩ දාන්න පුළුවන්ද? බෑ. පැහැදිලිනේ ගොඩ දාන්න බෑ. එතකොට මේ මම දැන් මේ ඇඳපු එක ඔයාලට හිතන්න පුළුවන් මෙහෙම කියලා. මම දැන් මේ ඩේටා y එක ළඟ ඇඳි. මේක ට්‍රාන්ස්ෆෝර්මර් එකක් ඔයාලට හිතන්න පුළුවන් නේද? ට්‍රාන්ස්ෆෝර්මර් එකේ මේ තියෙන ප්‍රයිමරි වයින්ඩින් එක මේ තියෙන සෙකන්ඩරි වයින්ඩින් එක. පැහැදිලිද? එතකොට ට්‍රාන්ස්ෆෝර්මර් එක හරහා මොන සීක්වන්ස්ද යන්න පුළුවන්? පොසිටිව් එක සීක්වන්ස් යන්න පුළුවන්ද බැරිද? පුළුවන්ද බැරිද කියලා බලන්න කොහොමද? මෙතන මොකක් හරි මේ ටික හරහා කරන්ට් එක යනවා නම් මේ පැත්තට ඉන්ඩියුස් වෙලා මේ ටික හරහා ඉන්ඩියුස් වෙලා කරන්ට් එක ආපහු යනවා. එහෙම ට්‍රාන්ස්ෆෝර්මර් එක වැඩ කරන්නේ නම් බලන්න ඕනේ මොකද්ද මේ පැත්තට කරන්ට් එක යන මේ අදාළ පැත්ත කරන්ට් එක යනවාද කියලා බලන්න. හරි ප්‍රයිමරි සයිඩ් එකේ කරන්ට් එක යනවා නම් සෙකන්ඩරි සයිඩ් එකේ ඉන්ඩියුස් වෙනවා. එහෙම ට්‍රාන්ස්ෆෝර්මර් එක වැඩ කරන්නේ. ඒතර ඔහොම ඩෙල්ටා y තිබ්බහම පොසිටිව් සීක්වන්ස් එක කරන්ට් එක යනවද නැද්ද දෙපැත්තට? යනවා. නෙගටිව් සීක්වන්ස් යනවද නැද්ද? යනවා. සීරෝ සීක්වන්ස් යනවද නැද්ද? යන්න බෑ. ඇයි යන්න බැරි? ප්‍රයිමරි සයිඩ් එකේ ඔහොම කරන්ට් එකක් ගන්න බෑ. පැහැදිලිද? ඒකට මෙතනින් ඩේටා තිබ්බොත් මොකද? ඩේටා එකෙන් එහාට තියෙන ඔක්කොම බ්ලොක් වෙනවා. දැන් හිතන්න කරන්ට් එක මෙහි ඉඳන් එන්නේ කියලා. මේ මම දැන් ඇඳපු විදියට නම් මෙහි ඉඳන් එන්නේ කියලා කරන්ට් එක ෆෝල්ට් එක වෙලා මෙහි ඉඳන් එන්නේ. කරන්ට් එක. ඒතකොට මේ දක්වා කරන්ට් එක එනවා. මෙතන ග්‍රවුන්ඩ් කරන් තියෙන්නේ. දැන් මෙහෙන් කරන්ට් එක ඔහොම යන්නේ. මේ මෙහෙට පාස් වෙන්නේ නැහැ කරන්ට් එක. මෙහෙට පාස් වෙන්නේ නැහැ. ඒතර මෙතනින් මේ ඔක්කොම ටික අයින් වෙනවා. තේරෙනවද? මෙතනින් එහාට තියෙන සර්කිට් එක සියල්ල නිග්ලෙක්ටඩ්. පැහැදිලිද? ඔව්. ඇයි දැන් මෙතන දැන් නිකන් හිතන්න දැන් මේ මම නිකන් අනවශ්‍ය පැහැදිලි කිරීමක් කරන්නම්. දැන් මෙහෙම ගියාට මෙතනින් කරන්ට් ගියයි. මේ පැත්තට ඉන්ඩියුස් වෙලා යන්න බෑ. යන්න එක පැත්තට ගියත් සීරෝ සීක්වන්ස් නේ. යන්නත් ඕනේ එකම පැත්තට. එහෙම යන්න බෑනේ. එක පොයින්ට් එකෙන් විහිදලා තුන් පැත්තේ යන්න බෑනේ විහිදලා. කර්ච් කරන්ට් ලෝ එක එතන වයලට් වෙනවනේ. එතකොට සීරෝ සීක්වන්ස් කරන්ට් බ්ලොක් වෙනවා කොහොම තිබ්බොත්ද? ට්‍රාන්ස්ෆෝර්මර් එකක් තිබිලා ට්‍රාන්ස්ෆෝර්මර් එක එක පැත්තක් හරි මොන වුණොත්ද? ඩේටා වුණොත් එතනින් හරිය බ්ලොක් වෙනවා.
ෆෝල්ට් එක මෙහි වුණා කියලා හිතන්නකො. ෆෝල්ට් එක මේ පැත්තේ ෆෝල්ට් එක වුණා කියලා. එතකොට මෙහෙට කොහොමවත් කරන්ට් යන්නේ නැහැ. ඇයි මේ පැත්ත ගිහිල්ලා මෙහෙ එකතුරත් මෙතන ප්‍රශ්නයක් එනවනේ. ඒතර මේ මුළු පැත්තම නිග්ලෙක්ටඩ්. මේ පැත්ත මොනවද තිබ්බොත් තමයි බලන්න ඕනේ එතකොට. දැන් තේරෙනවද කලින් මං කියපු වරන්ද මෙතන මොකද්ද මේ කරන්න කිව්වේ කියලා. දැන් තේරෙනවද මේ the branch is ignored කිය මොකටද කියලා. පැහැදිලිනේ. දැන් නිකන් හිතන්න මෙහෙම සර්කිට් එකක් තිබ්බා කියලා. මෙතන ජෙනරේටර් එක මෙතන ට්‍රාන්ස්ෆෝර්මර් එක දීලා තිනවට ඩෙල්ටා y කියලා. මෙතන ට්‍රාන්ස්මිෂන් ලයින් එක යනවා. මෙතන ෆෝල්ට් එක තියෙනවා. එතකොට මොකද වෙන්නේ? 0 දැන් පොසිටිව් සීක්වන්ස් නෙගටිව් සීක්වන්ස් කතන්දර යන්නේ ඔක්කොම පොසිටිව් සීක්වන්ස් වැරදුනා. පොසිටිව් සීක්වන්ස් නෙගටිව් සීක්වන්ස් කතන්දර යන්නේ ඔක්කොම අදාළයි. මුළු සර්කිට් එකම යාට තියෙනවා. අපි දැන් කතා වෙන්නේ 0 සීක්වන්ස් විතරයි. මෙතනින් පස්සේ කතා කරන 0 සීක්වන්ස් ගැන විතරයි. 0 සීක්වන්ස් කන්ට මෙහෙට එයි. මෙහෙට එයි. මම දන්නේ මේ අඳ පිටට නොවෙන්න පුළුවන්. මේ එයි. අපි මෙතන ග්‍රවුන්ඩ් කියලා හිතමු. අපි හිතමු මේ y එක ග්‍රවුන්ඩ් කරලා තියෙන කියලා. එයි. මට දැනට මේ නේ ක්‍රමයේ කියන්න ඕනේ. මට දැනට වෙන කතාවක් කියන්න ඕනේ. හින්දා දැනට එයි කියලා ගන්න. එයි. ආවත් මෙතනින් එහාට මෙන්න මේ ටික යන්න පුළුවන්ද? ඩෙල්ටා පැත්තට පාස් වෙන්න බෑ. එහෙනම් මෙන්න මේ ඔක්කොම නිග්ලෙක්ටඩ්. හරිද? අපිට ඔන්න ඔය තමයි කියන්නවලු. මෙන්න මේ නිග්ලෙක්ට් වෙන පැත්ත ඉග්නෝර් කියන එක තේරුම්. දැන් ওই පැත්තේ ඉග්නෝර් වෙනවා. පැහැදිලිනේ? හරි. ඔන්න ඔයගේ තැන් වෙනදා සර්කිට් එක බ්‍රේක් වෙන්නේ. ඕපන් සර්කිට් වෙන්නේ. පැහැදිලිනේ? හරි. එතකොට දැන් ඕක ඉගෙන ගන්න දෙයක් තියෙනවා. හරි. අපි දැන් හිතුව මතේ මේ ඩෙල්ටා පයි එහෙම අපි මේ ග්‍රවුන්ඩ් කරන්න බෑ. දැන් මෙහෙම හිතන්න. දැන් මම මෙතන මගපු එකේ මෙහෙම තිබ්බනම් මේ y තිබ්බට y එක ග්‍රවුන්ඩ් කරලත් නැහැ. දැන් මොකද වෙන්නේ? y එක ග්‍රවුන්ඩ් කරන්නේ නැත්නම් ඒ ස්ටිල් මේකත් ඕපන් සර්කිට්ම තමයි. මෙහෙට 0 සෙකන්ඩ්ස් එකක් එන්න බෑ. ඒ යන්න පාත් එකක් නැහැ. දැන් මේ ග්‍රවුන්ඩ් කරලා නැත්නම් මෙතෙන් එන්නේ නැහැ. එහෙනම් මේකටත් කලින් තමයි ඕපන් සර්කිට් එන්නේ. මෙහෙදි. හරි? එන්නේ අන්න ඔය කන්ෆිගරේෂන් එක තමයි මේ වගුවල තියෙන්නේ. හරි? මේ වගුවල තියෙන එක. මෙන්න මේක පොඩ්ඩක් බලන්න. දැන් මෙහෙම තියෙන්නේ මේ y ට්‍රාන්ස්ෆෝර්ම් එකක් මේ ග්‍රවුන්ඩ් කරලා තියෙනවද ග්‍රවුන්ඩ් කරලා නැහැ. එහෙනම් මොකද වෙන්නේ? මේ 0 සීක්වන්ස් එක කතා කරන්නේ. 0 සීක්වන්ස් එක කතා වෙන්නේ ග්‍රවුන්ඩ් කරලා නැත්තම් මෙහෙමුත් ඕපන් මෙතන ට්‍රාන්ස්ෆෝර්ම් එක තියෙයි. මෙතනත් ඕපන්. 0 සීක්වන්ස් එකට පේන්නේ ඔහොම. ඕක. හරි? මෙහෙම තිබ්බොත් 0 සීක්වන්ස් කරන්ට් එක කොහොමද පේන්නේ? මේ පැත්ත ඕපන් සර්කිට් ඇයි? ග්‍රවුන්ඩ් කරලා නැහැ. හරි? ඕපන් සර්කිට්. ට්‍රාන්ස්ෆෝර්ම් එක කොහොම තියෙනවා? මේ පැත්ත ග්‍රවුන්ඩ් කරලා තියෙන එහෙනම් ඒ දක්වා එනවා. මේ දක්වා එනවා. ඉතින් මෙතනින් ලූප් එකක් එයා හදාගනි ඕන්න. මෙහෙම තිබ්බොත් දැන් මේකත් ග්‍රවුන්ඩඩ් මේකත් ග්‍රවුන්ඩඩ්. එතකොට අවුලක් නැහැ. දිගටම යනවා කරන්ට් එක. කේස් එකක් නැහැ. මෙතනින් ගිහලා ග්‍රවුන්ඩ් එකෙන් මෙහෙට යන්න පුළුවන් හිතන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙහෙම තිබ්බොත් කොහොම තිබ්බොත් ඕපන් මේ මෙතනින් ඕපන් කොහොමද? මෙයා ග්‍රවුන්ඩ් කරලා නැහැ. මෙතන ඩෙල්ටා. මේ දෙපැත්තම ඕපන්. ඇතුලේ අඳින්න ඔහොම කන්ෆිගරේෂන් එක වැඩක් නැහැ. ඉතින් මේක ඇතුලේ කොහොම තිබ්බත් මේ දෙපැත්තම ඕපන්. ඩේටා අපි හැම වෙලාවෙම මතක තියාගන්න මේ ඩේටා මේ කන්ෆිගරේෂන් එක මේක මේ ඇයි කියලා හිතන්න ඕනේ නැහැ. ඩේටා එක හැම වෙලාවෙම මේක මෙන්න මේ විදිහට ඇඳ ගන්නකොට ඒක ග්‍රවුන්ඩ් කරනවා. ඒක මම කියන්න තව ටිකකින් කියන්න ඔක අමතක වෙන්න තියෙන විදිහක් තියෙනවා කියන්න. ඊට පස්සේ මේක බලන්න. මෙයා ග්‍රවුන්ඩ් කරලා එහෙනම් එනවා. දැන් ග්‍රවුන්ඩ් කරා කියන්නේ මෙතන ග්‍රවුන්ඩ් කරනවා කියන එක නෙමෙයි. ස්විච් එක ඔන් කරනවා කියන එක. හරි. ඒක තමයි මේ ග්‍රවුන්ඩ් කියන එක තේරුම මෙතන ස්විච් එක ඔන් කරනවා කියන එක. මිසක මෙතන ග්‍රවුන්ඩ් කරනවා කියන එක නෙමෙයි. ඩෙල්ටා එක තියෙනවා. ඩෙල්ටා කියන්නේ මේ කන්ෆිගරේෂන් එකට එනකොට ඩෙල්ටා එක ග්‍රවුන්ඩ් වෙනවා. හැබැයි ඕපන්. ඩෙල්ටා හින්දා ඕපන්. මෙහින් කරන්ට් එක ඇතුලට යන්නේ නැහැ. මෙතන අඳින තැන ග්‍රවුන්ඩ් කරනවා. හරි ඊට පස්සේ මෙහෙම ඩෙල්ටා ඩෙල්ටා තිබ්බොත් මේක ඕපන්. ඇතුලට කරන්ට් එක එන්නේ නැහැ. හැබැයි ඩෙල්ටා හින්දා ග්‍රවුන්ඩ් කරනවා. තේරුමක් නැහැ. ඇතුලට කරන්ට් එක එන්නේ නැහැ. නමුත් අඳින විදිය යනවා මේක ග්‍රවුන්ඩ් වෙනවා. මේකත් ග්‍රවුන්ඩ් වෙනවා. ඩෙල්ටා පැත්තේ ඔක්කොම ග්‍රවුන්ඩ් වෙනවා. මේ කන්ෆිගරේෂන් එක මෙහෙම එන්නේ. මම ඒක අඳින්නම් මෙතන. මෙතන ස්විච් එකක් තියෙනවා. මෙන්න මෙතන තියෙනවා ඉම්පිඩන්ස් එක ට්‍රාන්ස්ෆෝර්මර් එකේ ඉම්පිඩන්ස් එක. හරි. ඊපස්සේ මෙතන ආපහුවම ස්විච් එකක් තියෙනවා. ආයෙ මෙන්න මෙතන ස්විච් එකක් තියෙනවා. මෙතන ස්විච් එකක් තියෙනවා. මෙන්න මේක ඇඳ ගන්න. මෙන්න මේක තමයි වැදගත්ම කන්ෆිගරේෂන් මේ පාඩමේ තියෙන. ඒක ග්‍රවුන්ඩ්. හරි. දැන් මේ ඇවිල්ලා දැන් මම මේ ඇන්දේ සම්පූර්ණ ට්‍රාන්ස්ෆෝර්මරයක්. හරිද? දැන් මේක ඩෙල්ටා වයිද y ඩෙල්ටාට අදාළ නැහැ. හරි. දැන් මේ ට්‍රාන්ස්ෆෝර්මර් වල වර්ග තියෙනවා. හරි. ට්‍රාන්ස්ෆෝර්මර් එක පැති ගත්තාම ඩෙල්ටා තියෙන්න පුළුවන්. ආයෙ y තියෙන්න පුළුවන්. ආයෙ yg තියෙන්න පුළුවන්. හරි. yg කියන්නේ මොකද්ද? grounded y. මේක තේරෙනව නේද?
කියන්නේ ඩෙල්ටා කියන්නේ normal data configuration එක. y කියලා කියන්නේ normal y configuration එක කොහොමද දින්නේ? y configuration එක. yg කියලා කියන්නේ මොකද්ද? මේ y configuration එකම මෙතනින් ground කරලා. හරි. ඔය තුනක් තියෙනවා විදි. තියෙන්න පුළුවන් සංයෝජන තුනක් තියෙනවා. සංයෝජන වෙන්න පුළුවන් දේවල් තුනක් තියෙනවා. හරිනේ. එතකොට ඔයාලට ට්‍රාන්ස්ෆෝර්මර් එකක් දෙන්න පුළුවන් ඩෙල්ටා y එන්න පුළුවන් ඩෙල්ටා yg එන්න පුළුවන් ඊට පස්සේ yg එන්න පුළුවන් yg එන්න පුළුවන් එහෙම y එන්න පුළුවන් ඩෙල්ටා එන්න පුළුවන් තේරෙනවනේ කතන්දරේ. එතන මොන ට්‍රාන්ස්ෆෝර්මර් එකවත් මෙන්න මේක තමයි කන්ෆිගරේෂන් එකේ ට්‍රාන්ස්ෆෝර්මර් එකට තියෙන. හරිද? මේ ස්විචස් ඔන් ඔෆ් වෙන්නේ ඩෙල්ටාද yද yg ද අනුව. එතකොට මේකෙදි මේක හරි වැදගත් මේ කන්ෆිගරේෂන් එක. මෙන්න මේ පැත්ත ප්‍රයිමරි මේ පැත්ත සෙකන්ඩරි කියලා ගන්න. එතකොට මෙන්න මේ කොහෙවත් අහු වෙන්නේ නැහැ මේක. මේ ට්‍රාන්ස්ෆෝර්මර් ඉම්පිඩන්ස් එක මේක. ට්‍රාන්ස්ෆෝර්මර් ඉම්පිඩන්ස් එක ගාන දෙනවා. හරි. එතකොට දැන් හිතන්න මෙහෙම කියලා. එතකොට පළවෙනි එක yg නම් හරි ඒ කියන්නේ yg නම් grounded y නම් හරි දැන් මේ කිසිම ස්විච් එකක් ඔන් වෙනසක් වෙන්නේ නැහැ y වලට. හරිද? දැන් yg නෙමෙයි y. හරිද? y වලට කිසිම ස්විච් එකක් ඔන් ඔෆ් වෙන්නේ නැත. හරිද? දැන් මේ පැත්තේ y මේ පැත්තේ y තියෙන කියලා ස්ටිල් ඕකම තමයි බලන්න. මේ හරිනේ. මේ y තිබ්බහම කනෙක්ටඩ් නැහැ ග්‍රවුන්ඩ් වෙලත් නැහැ. ඒ කියන්නේ මෙතන ස්විච් එකත් ඔන්. පැහැදිලිනේ. ඊට පස්සේ yg වෙනකොට මොකද වෙන්නේ? yg වෙනකොට වෙන්නේ මෙන්න මෙයා ඔන් වෙන එක. හරිද? දැන් මම මේ ඇඳලා තියෙන්නේ මොකද එතකොට? මේ පැත්තේ y මේ පැත්තේ yg. මේ බලන්න මේක බලන්න ඒක හරියද කියලා. මේ හරිනේ. y තින් දැන් මේක ඔන්. එතකොට මේකත් ඔන්. මේකත් ඔන්. මෙතන sorry off මේකත් off මෙතන විතරයි ඔන්. පැහැදිලිද? එතකොට grounded y එකක් තියෙනවා නම් එකම වෙනස මොකද්ද? උඩ එක ඔන් වෙනවා ස්විච් එක. අනිත් ඔක්කොම ඔෆ්. හරි. එතකොට මේ පැත්තේ yg තිබ්බොත් මේ පැත්ත එක ඔන් වෙනවා. ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඊළඟ මොකද්ද? දැන් yg හරි ඊට පස්සේ data. data තිබ්බොත් වෙන්නේ මෙයා ඕෆ්ම තමයි මෙයා ඔන් වෙනවා. හරිද? එතකොට මේ පැත්තේ data තිබ්බොත් මොකද වෙන්නේ? මෙයා ඔන් මෙයා ඔෆ් මෙයා ඔන් වෙනවා. හරිද? මෙයා ඔෆ් මෙතන ඔෆ්. මෙතන මෙයා කන්ට්‍රෝල් වෙන්නේ yg මගින්. හරිද? මෙයා කන්ට්‍රෝල් වෙන්නේ data මගින්. එහෙම ලියමු. දැන් පැහැදිලිද? මෙයා කන්ට්‍රෝල් වෙන්නේ yg මගින් මෙයා කන්ට්‍රෝල් වෙන්නේ data මගින්. හරි? දෙපැත්තම data තිබ්බොත් මොකද වෙන්නේ? මේ බලන්න. data තිබ්බොත් මේ හරිනේ. මැදින් කරන්ට් වෙලා ග්‍රවුන්ඩ් වෙලා හැබැයි දෙපැත්ත ඔන්. ක්ලියර්නේ? දැන් ඕනයක් හදාන්න පුළුවන් නේද? ඕනේ විදියක් හදාන්න පුළුවන් දැන් නේ? හරි. එතකොට එච්චරයි මේක දැනගන්න ඉතින්. හරි. හරිද? ඒ කතාව පැහැදිලිද දැන්? දැන් සර්කිට් එක ඇඳ ගන්න පුළුවන් නේ? දැන් අවුල තියෙන ට්‍රාන්ස්ෆෝර්මර් එක තමයි මේ ගැටලුව තියෙන්නේ. ට්‍රාන්ස්ෆෝර්මර් එක ඇඳ ගන්න පුළුවන් නම් ගාන හදලා ඉවරයි. පැහැදිලිනේ? දැන් ට්‍රාන්ස්ෆෝර්මර් එකේ කන්ෆිගරේෂන් එක y ඩෙල්ටා yg ඩෙල්ටා g sorry yg ඩෙල්ටා yg ඕන එකක් දුන්නොත් දැන් ඇඳ ගන්න පුළුවන් සර්කිට් එකනේ. මේක දිහා බලලා. එහෙනම් එච්චරයි. හරි. ඊට පස්සේ දැන් කරන්ට් එන පාත් එක හොයන්න පුළුවන් නේ. දැන් පුළුවන්. ඒක පුළුවන් වෙන්න ඕනේ. ඒකට අදාළ නැහැ. හරි. දැන් බලමු ට්‍රාන්ස්ෆෝර්මර් ඉෆෙක්ට් on reset node.